Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අද මගේ දවස ගෙවුණු විදිහ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු අද මම මොනවද කරන්න කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් වෙලාව 8ට විතර ඇති. ඉතින් මම නැගිට්ටේ 7ට වගේ. ඉතින් මම දැන් තමයි ගෙදර වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ගෙදර අතු ගාලා අස් කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මම තේ එකක් එක්ක බිස්කට් කෑවා. ඉතින් මේක උදේට වරදින්න බෑ මට නම්. මට අනිවාර්යෙන් මේ දෙක ඕනේ ඉතින්. දැන් ඉතින් මම මේ කරන්න යන්නේ අපේ ගේ ඇතුලේ තියෙන පැල වලට වතුර දාගන්න. මොකද මට දැන් දවස් දෙකකින් විතර වතුර දාන්න බැරි වුණා. දැන් ඉතින් මම මේ යන්නේ වතුර ගේන්න. අපේ ටැප් එක ළඟට තමයි මම මේ යන්නේ. මේ ගෙදර එක જાතිය මල් පැල ගොඩාක් තියෙනවා. ඉතින් මේවා ඉතින් අපේ අම්මා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒවට සාත්තු කරන්න ඕනේනේ. ඉතින් ගොඩක් වෙලාවට දවසක් දවස් දෙකකට තුනකට සැරයක් අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕනේ. නැත්නම් ඉතින් මේ පැල මැරෙනවා. ඉතින් යාළුවනේ මගේ channel එකේ කලින් මම දාලා තිබ්බ වීඩියෝස් වලට ලස්සන කමෙන්ට් වලින් ගොඩාක් යාළුවෝ මට කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම ඒ කමෙන්ට්ස් හැම එකම වගේ කියෙව්වා. ඉතින් මම ඔයාලට හරිම ආදරෙයි. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. දැන් ඉතින් මම මේ කරන්නේ අපේ bathroom එක පිරිසිදු කරගන්න එක. මොකද කියනවා නම් මෙතන බඩු හැම වෙලාවෙම තන හැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේක මෙහෙම හැඩි වෙලා තියෙනකොට මටත් කේන්ති යනවා. ඒ නිසා ඉතින් මම ආපහු වස් කරනවා. මම දැන් මේ කරන්න හදන්නේ කොණ්ඩෙට ඔයිල් ටිකක් ඇප්ලයි කරන එක. මම සාමාන්‍යයෙන් දවසකට එකපාරක් දෙපාරක් විතර අනිවාර්යෙන්ම මම කොණ්ඩෙට ඔයිල් ඇප්ලයි කරනවා. මම කොහරි එළියට යනවා නම් ඉතින් ගොඩාක් ඔයිල් ඇප්ලයි කරගෙන එහෙම යන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඉතින් ඔයිල් ඇප්ලයි කරලා hair එකට බන් එකක් දාගෙන වගේ ඉන්නවා. ඔයාලටත් පුළුවන් ඉතින් මෙන්න මේ වගේ ස්කැල්ප් මසාජ් එකක් අරගෙන hair එක මසාජ් කරන්න. ඒක ඉතින් ඒක මාර හොඳයි. හොඳට hair එක මසාජ් වෙනවා. හොඳ රිලැක්ස් එකක් තියෙනවා මේකෙන් මසාජ් කරනකොට. ඉතින් දැන් මම මූණ හොදගෙන ආවා. දැන් ලස්සන ඇඳුමක් ඇඳගෙන අපි රෙඩි වෙමු. මේ දේවල් තමයි සාමාන්‍යයෙන් මම යූස් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ අරලිය hair clip එක. ඉතින් මට හරි ආසයි.
දැන් නම් මම කොණ්ඩේ පීරන්නේ නැහැ. ඇඟිලි වලින් පොඩ්ඩක් කොණ්ඩේ තියෙන ගැට තියනවා නම් ගැට ටික අයින් කරගන්නවා. මොකද මම කලින් කොණ්ඩේ පීරලි වෙලා තෙල් ගෑවනේ. ඉතින් ළමයි මෙන්න මේ hear bun එක තමයි මම ගෙදර ඉන්නකොට හැම වෙලාවෙම දාන්නේ. ඒක මට හරියම පහසුයි. ගෙදර වැඩ කරගන්න, දාඩිය දානවා අඩුයි. මේ තියෙන්නේ මොකක්ද කියලා මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලා දන්නා ඇති. ඉතින් මේ තියෙන්නේ රෝස් වෝටර්. ඉතින් මම දැන් හදන්නේ රෝස් වෝටර් මගේ මූණේ ඇප්ලයි කරගන්න. මේක මාර හොඳයි ළමයි. මට හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් මේක මාර සුවඳයිත් එක්ක ළමයි මේකෙන් එන්නේ සාමාන්‍යයෙන් රෝස මල් සුවඳ. දැන් තමයි ළමයි මම උදේට කන්නේ. මේ දවස්වල හිරු එකේ ලස්සන ටෙලිඩ්‍රාමා එකක් යනවා. ඉතින් මම ඒක බලනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒක සෙනසුරාදා ඊටසේ තමයි තියෙන්නේ. ඒක හරියම ලස්සනයි. මම හිතන්නේ ගොඩ කාලෙකින් ලස්සන ටෙලිඩ්‍රාමා එකක් ආවමද කොහෙද? මේ දවස් ටිකේම ළමයි මට හරියට වතුර බොන්න බැරි වුණා. මොකද මේ දවස් ටිකේම ගොඩක් වැස්ස. ඒ හින්දා වතුර බොන එක ගොඩක් අඩු වෙලා තිබ්බේ. ඉතින් දැන් මං වතුර බොන්න පුරුදු වෙලා ඉන්නවා. එන්නකො ළමයි අපේ වත්ත පෙන්නන්න. ඉතින් මේ දවස්වල වයින් හින්දා වෙල්වල මාර වතුර ගොඩක් තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. අද මට බත් කන්න බෑ කියලා හිතන හින්දා මම නූඩල්ස් එකක් හදාගත්තා. දැන් ඉතින් වෙලාව 2ට විතර ඇති. ඉතින් රෙදි ගොඩාක් තිබ්බා. ඒ ඔක්කොම හොදලා තමයි දැන් මේ ආවේ. දැන් නම් ඉතින් මම වොෂ් එකක් දාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙයා එක්ක ඉන්න නම් දවසේ එක වෙලාවක් කොයි වෙලාවක හරි තියෙනවා. මම මල් කඩලා පහන තිබ්බා. දැන් ඉතින් මම මේ රැට උයන ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ අද දවස ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මගෙත් එක්ක රැඳිලා හිටපු ඔයාලට මම ගොඩාක් ආදරෙයි. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. Thank you for watching.